හෙලෝ ඔන්න ඉතින් අලුත් vlog එකක් අරගෙන ආවා ඔයාලට. අද හදන්නේ මගේ room එක අලුත් කරන්න. ඉස්සෙල්ලාම මම ඉතින් ගියා මගේ room එකට අවශ්‍ය බඩු ටික ගන්න. මම මේ බඩු ටිකත් අරගෙන අම්මා එක්ක ගෙදර ඇවිල්ලා මගේ room එකේ තියෙන බඩු ටික ඔක්කොම කරගන්නවා. මගේ room එකේ අනවශ්‍ය බඩු ගොඩාක් තිබ්බා. ඉතින් මම දැන් කරන්නේ මේ බඩු ටික අයින් කරගන්නවා. මොකද රෑ තමා මගේ සිවිලිම ගහන්න පටන් ගන්නෙ. අපේ අම්මලා තාත්තලා ඉස්සර හදන් ආපු ගෙවල් නිසා මේ වගේ ඉස්සෙල්ලම ගහලා තිබිලා තියෙන්නේ ඉටිකල සිවිලිමක්. ඉතින් ඒව කැඩෙනකොට ගලවලා දාලා තියෙනවා. කොහොම හරි ඉතින් මේ සැරේ අවුරුද්දට කලින් මගේ රූම් එකේ සිවිලිම ගහලා දුන්නා. ඔය විදියට මගේ රූම් එකේ තිබිච්ච ඔක්කොම බඩු ගේ ඇතුළට දාලා තිබ්බේ. මොකද මගේ රූම් එකේ මේ අනවශ්‍ය බඩු ගොඩාක් තිබ්බා. ඒ ඔක්කොම මං ගේ ඇතුළට දාලා තමා මගේ රූම් එකේ ඔය වැඩ ටික කරන්න පටන් ගත්තේ. මගේ බිත්ති එහෙම ගොඩක් ඩැමේජ් වෙලා තියෙනවා. ඔයාලට පේනවා මම ඇන ගහපු පාරවල් ඔය තියෙනවා. එතකොට තලගොයෙක් මගේ වහලට නැගලා ජරා කරලා මගේ බිත්තියක් කාලා තිබ්බා. ඉතින් ඒ පාරවල් ඔක්කොම කන්න ඕන නිසා මම ප්ලේන්ට් කරන්නත් තීරණය කරා. ඔය තියෙන්නේ මගේ බඩු ඔක්කොම ගේ ඇතුළට දාලා. ඉතින් එදා රෑ 12:00 විතර වෙනකම් මගේ රූම් එකේ වැඩ තිබ්බා. ඊට පස්සෙන්ද හවස අපේ අම්මා ඔෆිස් ඕෆ් වෙන ටයිම් එකේදී මං අපේ අම්මත් එක්ක ගිහිල්ලා මගේ රූම් එක පේන්ට් කරන්න අවශ්‍ය ප්ලේන්ට් බඩු ටික ගත්තා. මට ඉතින් ඒ ෂොප් එකේදී නම් වීඩියෝ කරන්න අමතක වුණා. පස්සේ එන ගමන් මම වීඩියෝ ක්ලිප් එකක් ගත්තා. ඊට පස්සෙන්ද උදේ ඉතින් මගේ රූම් එකේ ඉතුරු බඩු ටිකත් මං එළියට දාන්න ගත්තා. මොකද මම ප්ලේන්ට් කරන්න අරගත්තම මගේ අනිත් බඩු වලත් ගෑවිලා ඒ බඩු ගන්න දෙයක් නැති වෙන නිසා මම මේ බඩු ටික අපේ මල්ලි එක්ක කතා කර අස් කරනවා. එයාගෙන් නම් කිසිම උදව්වක් නැහැ. මගේ වැඩවලදී මම සාමාන්‍යයෙන් එයාගේ උදව් ගන්න නැහැ. මොකද අපි දෙන්න රණ්ඩු වෙලා අපේ වැඩේ විනාශ වෙන එකක් විතරයි වෙන්නේ. කොහොම හරි එයාගේ පොඩි උදව් අරගෙන මම බඩු ටික එහාට මෙහාට කරගත්තා. මොකද මට ප්ලේන්ට් කරන්න ඕන නිසා. ඔයාලට පේනවා ඇති එක වෝල් එක සුදු පාට ඩැමේජ් එකක් පේනවා. ඒ මොකද මම කලින් පාරක ගාලා තිබ්බේ බිත්තිවල සුදු පාට. කොහොම හරි වෝල් ආර්ට් එකක් කරලා තිබිලා බ්ලැක් වලින් ඒක වහගන්න බැරුව මම ඒ සැරේ ගෑවා රෝස පාට මගේ වෝල් වල. ඉතින් ඒ ගාලා ඉවරුනට පස්සේ ඒ වෝල් ආර්ට් එක මකා ගන්න පුළුවන් වුණා. කොහොම හරි මේ සැරේ මම සුදු පාට ගානකොට ඒ වෝල් ආර්ට් එක ආයෙ මතු වුණා. මම ඉතින් ඒ වෝල් ආර්ට් එක වැහෙනකම්ම තියෙන්ත ගාලා කොහොම හරි ඒ වෝල් ආර්ට් එක වහගත්තා. කොහොම හරි ඉතින් මං ඒ වෝල් ආර්ට් එක මකා ගත්තා. හැබැයි එකම එක වෝල් එක පොඩ්ඩක් වගේ ඉතුරු වුණා. මේ වෙද්දී මම මගේ රූම් එකේ ගොඩාක් වැඩ ඉවර කරගෙන මගේ රූම් එකට මගේ බඩු දාගන්නවා. ඔය තියෙන්නේ මට මීට අවුරුදු 4කට කලින් බර්ත්ඩේ එකට ලැබිච්ච අයියගෙන් ලැබුණු gift එකක්. එයා රට යන්න කලින් ගතපු ෆොටෝ එකකට තමා මට ඔය මග් එක print කරලා දීලා තිබ්බේ. ඉතින් මම ඒක ආසාවෙන් ගොඩ කාලෙකින් දැකපු නිසා ඒකත් බලලා මම ඉතින් මගේ රූම් එක අස් කරන්න පටන් ගත්තා. ඉස්සෙල්ලාම කරේ මගේ ඇඳුම් ටික නවාගත්තු එක. මොකද ඔක්කොම මං මගේ බෙඩ් ෂීට් එකකට දාලා මගේ රෙදි ඔක්කොම මම සාලේ දාලා තිබ්බේ. මොකද මේ ඒවට ජරාව දූවිලි වදින නිසා. කොහොම හරි ඉතින් මං එදා රෑ මගේ රූම් එකේ වැඩ ඉවර කරගන්න ඕන නිසා මම රෑ වෙනකම්ම මගේ රූම් එකේ තිබ්බ බඩු ඔක්කොම අස් කරලා අල්මාරියට මගේ රෙදි ටික පිළිවෙලට නවලා දැම්මා. ඉතින් මගේ රූම් එකේ ගොඩක් වැඩ ඉවරයි. බලන්නකෝ මගේ රූම් එක අන්තිමේදී මම හැදුවේ කොහොමද කියලා.
විදියට තමයි මගේ රූම් එකේ වැඩ ටික උනේ. ඉතින් ඔය මගේ බෙඩ් එක උඩ තියෙන ටෙඩියෝන්ගේ නම් අනේ මම දන්නේ නැහැ. කොහොම හරි මං එයාලා දෙන්නට ආසාවෙන් හිටියා. කොහොම හරි ඉතින් අයියා මට එයාලා දෙන්න ගෙනත් දුන්නා. අර මගේ වෝල් එකේ තියෙන ෆොටෝ එක තමයි මම කරපු එක ෂූට් එකක්. ඒ ෆොටෝ දෙකට මං ආස නිසා මට ඒ ෂූට් එකේ ෆොටෝ දාලා ඒත් අයියා මට ෆොටෝ එකක් ප්‍රේම් කරලා දුන්නා. ඉතින් ඒක ගොඩ කාලෙකට කලින් මගේ බර්ත්ඩේ එකටද කොහෙද දීපු එකක්. මං ඉතින් ඒක ගෙනල්ලා මගේ රූම් එකේ දැන් සෙට් කරගත්තා. මේ තියෙන්නේ මගේ අල්මාරිය. මගේ අල්මාරියේ උඩම තට්ටුවේ තියෙන්නේ මං ඇඳට පාවිච්චි කරන බෙඩ් ෂීට් අනිත් ගෙදරට අඳින ඇඳුම්. මට මේ ගමන් අඳින්න එහෙම ගොඩක් ඇඳුම් නැහැ. ඔය ඇඳුම් ටික තමයි තියෙන්නේ. මොකද මම අඳින්න බැරි වෙන ඇඳුම් අයින් කරලා කාට හරි දෙනවා. ඔය යටම ලොකර් එකේ තියෙන්නේ මගේ ෆයිල් ඒවා. ඔන්න ඔය විදියට තමයි මගේ රූම් එක මම හදාගත්තේ. ඉතින් මේ මගේ මිරර් එකේ තියෙන දේවල් මම ඔයාලට පැහැදිලි කරන්න යන්නේ නැහැ. මොකද ඒකේ ගොඩක් බඩු තියෙන නිසා මම ඔයාලට ඒක වෙනම ලොග් එකකින් ගේන්න කියලා තමයි හිතාගෙන ඉන්නේ. මගේ රූම් එක හදපු තැන ඉඳලා ඔයාලටත් මොනවා හරි දැනගන්න ආසයි කියලා හිතන දෙයක් තියෙනවා නම් ඔයාලත් මොනවා හරි ඔයාලට අවශ්‍ය වෙයි කියලා හිතන දෙයක් තියෙනවා නම් කමෙන්ට් කරන්න. මම අනිවාර්යෙන් ඒවට රිප්ලයි කරනවා. මම ඒ කමෙන්ට් කියවන්නත් හරි ආසයි. ඔයාලා දාන කමෙන්ට් මම අනිවාර්යෙන්ම කියවනවා. ඉතින් මම මගේ රූම් එකේ ගොඩක් බඩු නැහැ මගේ රූම් එකේ නම්. ඉතින් මම ඔය තියෙන බඩු ටික තමයි පෙන්නුවේ. ලොකුවට මගේ රූම් එකේ බඩු නැහැ. මං ඉතින් පොඩියට මට පුළුවන් විදියට මගේ රූම් එක හදාගත්තා. ඉතින් මගේ රූම් එකේ පොඩි වැඩ ටිකක් තියෙනවා. ඊට කලින් ඉතින් මම ඔයාලට vlog එකක් ගේන්න හිතුවා. මොකද ඒ ටික මට ගේන්න ටිකක් පරක්කු වෙන නිසා. ඉතින් බලන්න මගේ රූම් එක මම හැදුවට පස්සේ ওই විදියට තමයි ඉතින් තියෙන්නේ. හදන්න කලින් නම් අර මම පෙන්නුවේ වීඩියෝ එක මුලම අන්න ඒ විදියට තමයි මගේ රූම් එක තිබ්බේ. ඔන්න ඔය විදියට තමයි ඉතින් මම රූම් එක හැදුවේ. කොහොම හරි ඉතින් මට ඒක vlog එකක් විදියට ඔයාලට ගේන්න හිතුණා. ඔයාලත් ඉතින් බලන්න කැමති වෙයි කියලා. ඉතින් බලන්න මම මගේ රූම් එක අන්තිමේදී කොහොමද හැදුවේ කියලා. ඔය මගේ බෙඩ් එක උඩ තියෙන පොඩි ස්ට්‍රෙචර් එක නම් අපේ මල්ලි හදලා දීපු එකක් මට. ආයේ මගේ වතුර බෝතලේ තියෙනවා. රීඩින් ග්ලාස් එක තියෙනවා. හෑන්ඩ් බ්‍රී දෙක තියෙනවා. මොකද මට ෆෝන් එක පොඩ්ඩක් පාවිච්චි කරනකොට ඇස් රිදෙන නිසා මම රීඩින් ග්ලාස් එකක් පාවිච්චි කරනවා. මගේ මිරර් එක ළඟ තියෙන දේවල් ඔයාලට මම වෙන vlog එකකින් අරගෙන එන්න. මොකද මේ vlog එක තව දික් වෙන නිසා මම ඔයාලට වෙන vlog එකකින් අරගෙන එන්නම්. ඔන්න ඉතින් මගේ රූම් එක අලුත් වුණ විදිය මම ඔයාලත් එක්ක බෙදාගත්තා. ඉතින් මගේ channel එක අලුත් නිසා මාව subscribe කරන්න, like කරන්න, comment කරන්න අමතක කරන්න එපා. මගේ වීඩියෝ එක මේ වෙනකම් බලුවට ඔයාලට ගොඩාක් thank you. ඉතින් අලුත් vlog එකකින් අපි හම්බ වෙනතුරු මම ගිහිල්ලා එන්නම්. හැමෝටම ආදරෙයි. Can you feel my love?